ඉතින් ආයුබෝවන් සුදාරපතුම් YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ ඔකන්ද දේවාලෙට. ඉතින් මේ කාලේ ඔකන්ද දේවාලෙට එනවා කියලා කියන්නේ ඔයාලා දැන්ටමත් දන්නවා ඇති. අපි අද යන්නේ ඔකන්ද ඉඳලා කතරගම දක්වා කිලෝමීටර් 100කට ආසන්න දුරක් ගෙවාගෙන කතරගම පාද යාත්‍රාව. ඉතින් මාත් එක්ක අද අපේ නඩේ 9 දෙනෙක් යනවා. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් ඒ කට්ටියවත් දැන්. ඉතින් අපි දැන් ඔකන්ද දේවාලයෙන් ආශිර්වාද අරගෙන කුමන ගල්ගේ පිවිසුම හරහා කතරගම දක්වා වූ කිලෝමීටර් 100ට ආසන්න දුරක් පා ගමනින් යන්න තමයි මේ දැන් ලැහැත්ති වෙන්නේ. ඉතින් මේක අපි නද යනවා වගේ චාරිකාවක් හෝ විනෝද ගමනක් නෙමෙයි. ඉතින් මේක සංස්කෘතිමය වශයෙන් පැති දෙකක් යා කරන හින්දු හා බෞද්ධ අනිකුත් ආගම් යා කරන ඉතා පූජනීය ඉතිහාසයක් තියෙන වන්දන ගමනක් මේක. ඉතින් අපි දැනට මේකේ දැන් ඉඳලා බැතිමත්තු. ඉතින් ඒක හින්දා අපේ වචනය අපේ හැසිරීම සංවර කරගෙන ඉතින් අපි මේ පාදයාත්‍රාව යන්න දැන් සූදානම් වෙනවා. ඉතින් අපි මෙතනින් ආශිර්වාද ලබා ගත්තා. ඉතින් අපි යන් ඉස්සරහට පාදයාත්‍රාව අපි යන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් අපි ඔකන්ද දේවාලයේ ටිකක් එහයින් තියෙනවා ගල් පර්වතයක්. ඉතින් ගල් පර්වතයට ආවා. ඉතින් මේ ගල් පර්වතයට ආවට පස්සේ ඔයාලට ඈතින් පේන ඇති ඔකන්ද වෙරළ තීරය. ඉතින් ඔකද වෙරළ තීරය මෙතනට සෑහෙන්න ලස්සනට පේනවා. ඉතින් මම පොඩ්ඩක් විස්තර කරනවා නම් මේ ගමන පුරා දවස් 4ක් අපි යනවා මේ වන්දනා ගමන. ඉතින් එතකොට මේ දවස් 4 ඇතුළත මම මේ ගමනේ තියෙන ඉතිහාසය ඊට පස්සේ මේ ගමනේ අපි යනකොට ලබන අත්දැකීම් මේ සියල්ලම ඔයාලත් එක්ක බෙදා ගන්නවා මේ ගමනේ හවුල්කරුවෙක්. ඒ කියන්නේ වන්දනාකරුවෙක් ආකාරයෙන්. ඉතින් අපේ නඩේ අනිත් කට්ටියත් එක්ක අපි සියලුම දෙනා දැන් වන්දනාකරුවෝ. ඉතින් අපි මේකට වැඳ පුදාගෙන ඉන්න කතරගම දෙවියන් වැඳ පුදාගන්න ඉන්න දමිළ ජනතාවත් එක්ක අපිත් එකතු වෙලා එයාලගේ ආගමෙනුත් අපේ ආගමනුත් තියෙන සංස්කෘතිමය බැඳීම එකතු කරගෙන අපි මේ ගමන ලස්සනට ඉස්සරහට යන්. ඉතින් ඔයාලත් සුදාරපතුම් මගේ YouTube channel එකෙන් මාත් එක්කම මේ ගමන පුරා දවස් 4ක් පුරා අපි කිලෝමීටර් 110ක් 100කට ආසන්න දුර ප්‍රමාණයක් පාදවලින් ඇවිදන්න. ඉතින් අපි දැන් කුමන ගල්ගේ පිවිසුම ගවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා පේනවා මේ තියෙන්නේ ගල්ගේ පිවිසුම. ඉතින් මෙතනින් ආමේකේ ඉන්න මහත්තුරු අපේ නම් මාක් කරගෙන තමයි කුමන මනෝද්‍යාන ඇතුළට අපි යවන්නේ. ඉතින් එන හැම වන්දනා නඩයක්ම මෙතනින් තමන්ගේ නම මාක් කරලා තමයි ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් අපි යන් අපේ නමුත් මාක් කරලා කුමන ගල්ගේ පිවිසුමෙන් ඇතුළට යන්න. අපේ අද්දලා දාන්න. ඉඩේ කටේ ටික් එක අරින් දාගන්න ටික දාන්න. Perman garu hara.
ඉතින් අපි කුමන කටගම විසුමෙන් දැන් ඇතුල් වෙලා ඉදිරියට ගමන් කරන ගමන් පාද යාත්‍රාවේ. ඉතින් අපේ නඩේ ඉන්න කවියා. එයින් කවිය යනවා පොඩ්ඩක්. මෙන්න අපේ පොඩි මෑන් නැට්ටුක්කාරයෙක්. ඊපස්සේ අපේ සෙට් එකේ ඉන්න එකම නංගි මේ ඉන්නේ. ඔන්න ඉන්නවා. නනි සෙට් එක අපිට ඉස්සරහින් යනවා. දැන් ඉතින් පළවෙනි දවසේ 15000 ගානකට ආසන්න ප්‍රමාණයක් ඇතුල් වෙලා තියෙනවා කටගම පිවිසුමෙන්. ඒ වගේම දෙවෙනි දවසෙත් එමය. ඉතින් අපි යන්නේ තුන්වෙනි දවසේ. හරෝහරා ඉතිං පාදයාත්‍රාවේ අපේ ගමනේ පළවෙනි සන්ධිස්ථානය තමයි කුමන වනෝද්‍යානයේ එන්ට්‍රන්ස් එකේ ඉඳලා පළවෙනියටම හමු වෙනවා යෝධ ගල්ලිප් තුන. යෝධ ලිප කියලා මෙතනට කියන්නේ. ඒකට හේතුව තමයි මේකේ මේ ගල් තුනක් තියෙනවා. මේක නිකන් ලිපක් ආකාරයෙන් තමයි තියෙන්නේ. ඒකින්ද තමයි මෙතනට යෝධ ලිප. යෝධ කියන්නේ ලිප් ගල් තුනක් තියෙන හින්දා ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්න ලිප් ගල් තුන. ඉතින් අපේ කට්ටිය එහා පැත්තේ පොඩ්ඩක් නැවතුණා. අපි දැන් කිලෝමීටර් 4කට ආසන්න දුරක් ඇවිල්ලා තියෙනවා එක දිගට කටගමුව පිවිසුමේ ඉඳලා. ඉතින් අපේ කට්ටිය රෙස්ට් එකක් ගන්නවා පොඩි. මේ ඉන්නේ අපේ සසිඳු අයියා. එයා තමයි නඩේ ගුරා. නඩේ ගුරා. ගුරා ඊට පස්සේ මේ අපේ පොඩි නංගි. මේ අපේ කවියා වීඩියෝග්‍රැෆර්. ඊට පස්සේ මේ අපේ නැට්ටුක්කාරය වලට මම කලින් පෙන්නුවා. ඉතින් අනිත් දෙන්නවත් පෙන්වන්න ගෙදෙන පොඩක් එහා පැත්තට ගිහිල්ලා. ඉතින් අවුරශ්මී නම් තියෙනවා සෑහෙන්න. ඉතින් අපි එන ටිකටම අපිට මේ වැලි පොළව හම්බුනේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ වැල්ල තියෙන්නේ. ඉතින් මේක දවල් වෙන රත් වෙනවා සෑහෙන්න. ඉතින් රත් වෙනකොට අමාරුයි. يعني කකුල් පිච්චෙන්න බලනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ තියෙන්නේ යෝධ ලිප කියලා මෙතන ලියලා තියෙනවා. මේ වගේම ගල් තුනක් නිකන් ලිපක් ආකාරයෙන් තුන් කොන්න ආකාරයෙන් තියෙනවා මේ තියෙන්නේ. ඉතින් මෙතනට තමයි පාද යාත්‍රාවේ යෝධ ලිප කියන්නේ. ඉතින් අපේ අනිත් දෙන්නත් ආවා. මේ ඉන්නේ අපේ ලොකු අයියා. කෙවෙනි පාරද අයියා? මගේ දෙවෙනි පාර. එයාගේ දෙවෙනි පාර. ඔයාලා අපේ ඉන්න හතරවෙනි පාර. මේ ඉන්නේ අපේ හතරවෙනි පාර. සජින්ත ඉන්නේ මගේ හතරවෙනි පාර. එයාගේ හතරවෙනි පාර. මගේ නම් පළවෙනි පාර මේ. ඉතින් අපි තව පොඩි මල්ලි කෙනෙක් ඉන්නවා. ඉතින් අපි මොන හරි ටිකක් කාලා වතුර ටිකක් බීලා යන් ඉස්සරහට. ඉස්සර මේවත් මේ ගම් තමයි බෞද්ධයන්මයි. තමයි මනෝද්‍ය මේ ඉතින් පානම ගමම නේද? නෑ නේද පරණ ගම. ඒ පවුල් 200ක් ඉඳලා තියෙනවා. කලිය කොටි සනගාලේ. ඔව් හැමදාම හවසට හෙලිකොප්ටරේ ඇවිල්ලා දානවලු කොළ වගේ. ඒ කොළ දානවා කියන්නේ ડોක්ටර් කොටි ඉන්නවල ගැලේ ඇතුලේ. ඔකේද ඉන්නේ කියලා ඔත්තුව ඒගොල්ලන්ට දෙන්න. අපිකට දෙන්න. ලෝක පස්සේ කොටි දැනගෙන වසින්නේ. දැනගෙන ගමට ගහන්න එන්න කලින් පානව සෙට් එක ගිහිල්ලා. ගමෙන් ගිහිල්ලා කියන්නේ උන් කියන්නේ දෙවියෝ දුන්නේ කියලා. විඩාගේ ඇවිත් අල්ලලා දෙන්නේ ගමේ මිනිස්සුලා. ගමේ මිනිස්සු.
ඉතින් මේ පොඩි ගල් තලාවක් තියෙන අපි නැවතුන තැනට. ඉතින් මහන්සි හින්දා පොඩ්ඩක් නැවතුණා කට්ටිය. ඒ ලස්සන view එකක් තියෙනවලු පියම් බලන්න පොඩ්ඩක්. ඉතින් ඒ තියෙන්නේ අපි පාද යාත්‍රාව යන පාර. ඉතින් මේ තියෙන්නේ මොන ජාතික වන්දනයාරි තවත් එක සුන්දර ප්‍රදේශයක් පේන ලස්සන ගල් තලාවක්. වනපල මාතික ඉතින් මේ යන පාරේ මේ වගේ ගහක් තියෙනවා කියන්නේ ඉතින් දිව්‍ය ඖෂධයක් තමයි මේ හෙවන මේ ගිනි අවුවත් එක්ක. ඉතින් දිවම්පුරේ ගියා වගේ තමයි ආයේ මිත්තු තමයි. ඔව්. ඉතින් ගල් තලාවත් ඉඳන් මේ කැලේ අපිට වෙනවා. ඒත් ආපහු ඉරව් සුපුරුදු මේ අපි. ඉතින් අපි පොඩි බිස්කට් එකක් කන ගමන් දැන් මත්දහනේ. ඉතින් අපිට හම්බෙනවා පොඩි බිල්ලුවක්. ග්‍රෙගරියද? මොකද? බේරේ. බයියෝ නම්. අන්න යනවා. බයියෝ විරෝධියෙක්. විරෝධිනේ. රදෙන්ද? මේකට බැහැලා නෑවනම් කොහොමද කියලා හිතනවා. ඒ වුණාට නෑවොත් ඉවරයි. මේක ඉන්නවා යාළුවෝ. ඉතින් අපි දැන් දවල්ට කාලා බාංගුරා කලපුවට හරහා තමයි දැන් අපි යන්නේ. කලපුයි අනිත් පැත්තට. ඉතින් මෙතන තියෙනවා ප්‍රථමාධාර දෙන තැනකුත් තියෙනවා. තව මෙතන වල ඕන ෆෝන් ජංගම දුරකථන ඒ ඔක්කොම චාර්ජ් කරගන්න තැනකුත් තියෙනවා. මේක තියෙන්නේ බාගුරා කලපුවේ. ඉතින් අපේ අදහසක් නෑ බාගුරා කලපුවේ නවතින්න. ඉතින් අපි දිගටම යනවා කුඩා කැබිලිත්ත දක්වා. කටි දැන් තේකක් බොන්න යන්නේ. මට සිරිත ඒක උතුරනවා. ඒක උතුරන අයස්ස මල්ලි මොනවද මේ වද ටිකක් දැක මොනවද කිය. මම සීමු දාන්නේ. ටිකක් තියාගෙන ඉන්න බෑ. බලන්න අපි. ඉතින් අපි ආයිත් විශාල විල්ලුවක් පහු කරමින් තමයි යන්නේ. ඉතින් මගේ වම් පසින් තියෙන්නේ ඈත ඉතුවෙරළ. පේනවා ඉතින් ඔයාලට කැමරා කාචයෙන්. ඔය තියෙන මුහුදු වෙරළ ඈතින්. ඉතින් අපි මේ විශාල විල්ලුව පහු කරන් යන ගමන් දැන්
ඉතින් අපි දැන් ඉන්නේ කුඩා කැබිලිත්තට යන පාරේ යකාල කලපුව ගාව. තුවල්ට මේ පේන්න තියෙන්නේ යකාල කලපුව. ඉතින් අපිත් එක්ක යන් වොචින් ටවර් එක උඩට. ඉතින් මෙතනට විශාල පක්ෂීන් ප්‍රමාණයක් පේනවා. ඉතින් අතන ගස ගහ උඩ ඉන්නවා. අර බිම තියෙන ගස් හැම එකම ඉන්නවා. ඉතින් අර විල්ලුවෙන් එහා පැත්තේ ගස්වලත් ඉන්නවා කුරුල්ලෝ. ඉතින් මේක කුරුළු පාරාදීසයක්. ඉතින් මේ ටයිම් එකට ඇවිල්ලා මේ වගේ දෙයක් බලන්න ඉතින් පින් කරලා තියෙන්න ඕනේ. මේ සංසාරේ මොකක් හරි. ඉතින් අපි දැන් පහු කරන්නේ කුමන ගම්මානය. ඉතින් අපි මේ යන තැනින්ද කුමන ගම්මානයට කිලෝමීටර් 1.4ක් තියෙනවා. ඉතින් මේ තියෙන කුමන ගම්මානයට යන පාර. ඉතින් කුමන ගම්මානය කියලා බෝඩ් එකක් ගාලා දෙනවා. මෙතනින් ඇතුළට තමයි යන්න තියෙන්නේ. අපි යන්නේ මේ පැත්තට. ඉතින් කිලෝමීටර් වලින් ගත්තොත් කිලෝමීටර් 21ක් ඔකඳ දේවාලයේ ඉඳලා කුඩා කැබිලිත්ත දක්වා කිලෝමීටර් 21ක ගමනාන්තය කුඩා කැබිලිත්ත. ඉතින් අපේ පළවෙනි දවසේ නැවතුම කුඩා කැබිලිත්ත. ඉතින් මේ තියෙන්නේ කුඩා කැබිලිත්තට ඇතුල් වෙන තැන. මෙතන අපි දැන් කුඩා කැබිලිත්තට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි වොෂ් එකක් දාගෙන දැන් අපි ටෙන්ට්ස් ටික ගහ ගන්නවා මෙතන. ඊට කම්මුණ අපිට දැන් දේවාලේ නාවල්. ඔය පාරෙන් ඕම් යනවා කිව්වා.